එන්නකෝ අදත් පැකින් වීඩියෝ එකක් බලන්න. ටික පැක් කරන අතරේ පොඩ්ඩක් අපි කතා කරමු. ඔයත් අලුතෙන් පටන් ගත්ත බිස්නස් එකක් කරගෙන යන කෙනෙක්. එහෙනම් ඔයා මේ ටික හොඳට මතක තියාගන්න. අපි අලුතින් බිස්නස් එකක් පටන් ගන්නකොට අපිට හැමදේම අංග සම්පූර්ණව ලැබෙන්නේ නැහැ. ඕනි කරන හැම දෙයක්ම අංග සම්පූර්ණව ලබා ගන්න නම් අපිට ගොඩක් මහන්සි වෙලා වැඩ කරන්න. හිතන්නකෝ දැන් ඔයාට ලොකු පේජ් වල තියෙනවා වගේ ලස්සනට පැකින් කරලා යවන්න ලස්සන පැකේජින් නැතුව එනාට ඔයාට තියෙන ටියුලිප් බෑග් එකක් වෙන්න පුළුවන්. සුදු පාට මම මේ පැක් කරනවා වගේ ඔයා ළඟ තියෙන ඒ කවරේ වුණත් ලස්සනට පැක් කරලා යවන්න ඔයාට පුළුවන් වෙන්න ඕන. බිස්නස් එක කරන් යනකොට ඔයාගේ ප්‍රොඩක්ට් වල ෆොටෝ ගන්න හොඳ ෆෝන් නැති වෙන්න පුළුවන්. ඔයා ළඟ තියෙන ෆෝන් එකෙන් ක්‍රියේටිව් විදිහට ඔයාට ෆොටෝස් ටික ගන්න පුළුවන්. ලස්සනට පේන වීඩියෝස් ෆොටෝස් ගන්න ලස්සන තැනක් ඔයාට නැති වෙන්න පුළුවන්. නමුත් ඔයාට ලැබිලා තියෙන තැන ලස්සන කරගන්න ඔයාට පුළුවන්. අනිත් අයට තියෙන දේ ගැනයි ඔයාට නැති දේ ගැනයි හිත ඉන්න නැතුව ඔයාට ලැබිලා තියෙන දේ ගැන ඔයා සතුටු වෙන්න නෙවෙයි. ඔයා අලුතෙන් පටන් ගත්ත බිස්නස් එකක් නම් දැනට කරන් යන්නේ. ඔයාට මේ දවස්වල ඕඩර්ස් නැති වෙන්න පුළුවන්. දවසට එක ඕඩර් එකක්වත් එන්නේ නැති දවස් තියෙන්න පුළුවන්. ඔයා නවතින්න එපා. මොකද අද ඔයාට ඕඩර්ස් නැති වුණාට තවත් දවසක ඔයාට තනියම කරගන්න බැරි විදිහට ඕඩර්ස් එන්න පුළුවන්. හැම දවසක්ම එක වගේ තියෙන්නේ නැහැ. අද තියෙනවා හෙට නැති වෙන්න පුළුවන්. ඒ නිසා අපි හැමදාම සතුටින් වැඩ කරන්න ඕන. වුණත් අපි කස්ටමර්ට ඒක සතුටින් කරලා දෙන්න ඕන. සමහර දවස් එන්න පුළුවන්. ඔයාට හැමදේම අතහැරලා දාන්න. මේ දවස්වලට තමයි ඔයා වැඩියෙන්ම වැඩ කරන්න ඕන. අපේ හීනවලට යන්න නම් අපිට නතර වෙලා බෑ නේද? අපිට දිගටම මහන්සි වෙන්න ඕන. අපේ හීන හැබෑ කරගන්න නම් දවසක් ගානේ ඒ හීනවලට යන්න අපේ පාර අපිම හදා ගන්න. කියන්න තියෙන්නේ ඔයාලා පටන් ගත්ත බිස්නස් එක කවදාවත් නතර කරන්න එපා. මේක තමයි ඔයාට ගැලපෙන හරිම පාර.